අයිබෝන් සුබ දවසක් මාතර නිවුස් 24/7 ආදරණීය ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම මාතර ප්‍රදේශයේ ඔබේ ජනතා මතයට වග කියන වගවර ප්‍රාදේශීය දේශපාලඥයින් ප්‍රශ්න කරන මාතර නිවුස් 24/7 පුරවර පිබිදුම දේශපාලන සාකච්ඡාව සමගයි ඔබ මේ එකතු වී සිටින්නේ. අද අපිත් එක්ක එකතු වෙන්නේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් සමරසිංහ සභාපතිතුමා. අයිබෝන් සභාපතිතුමා. අයිබෝන් තරුංග. සභාපතිතුමා කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විදිහට පත් වෙලා දැන් වසරක් වෙනවා. මේ වසර ඇතුලේ මොන වගේ වැඩ කොටසක්ද කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ජනතාව වෙනුවෙන් ඔබ කරලා තියෙන්නේ? ඔව්. තනුක ඉස්සෙල්ලාම ඇත්තටම කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව ගත්තම ඉතා කුඩා ප්‍රාදේශීය සභාවක්. ග්‍රාම නිලධාරී වසං 25ක් කොට්ටාස ඡන්ද කොට්ටාස 7ක් පමණයි තියෙන්නේ. එතකොට අපේ മന്ത്രിවරු විදියට ඉන්නේ 11 දෙනෙක්. එතකොට මාතර දිස්ත්‍රික්කයේම තියෙන කුඩාම ප්‍රාදේශීය සභාවක්. ඉතින් මේ ප්‍රාදේශීය සභාව ගත්තට පස්සේ ජනගහනයත් 22000ක වගේ ජනගහනයක් ඉන්නේ. පවුල් ගන්න ගත්තොත් 6500ක වගේ ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ අතින් ගත්තම අපි ටිකක් අර පසුව හැදුණු අවුරුදු 20ක් විතර වයස තියෙන කුඩා ප්‍රාදේශීය සභාවක්. ඒකත් එක්ක අපි වැඩ ආරම්භ කරා ප්‍රාදේශීය සභාවක් විදියට ගිය අවුරුද්දේ ජූනි මාසයේ 2 වෙනිදා. එතකොට අපි ජාතික ජන බලවේගයේ විදියට බහුතර බලය අරගෙන ප්‍රාදේශීය සභාව පිහිටුවලා එතෙන් සිට කටයුතු කරගෙන යනවා. එතෙන්දී අපිට ප්‍රදේශයේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන කසල ප්‍රශ්නයට විසඳුමක් විදියට අපේ කසල අංගනයක් තිබුණා, කොම්පෝස්ට් අංගනයක් තියෙනවා. ඒක අවශ්‍ය පහසුකම් අපි කීපයක් සලසගෙන සාමාන්‍ය මට්ටමේ දැනට කරගෙන යනවා. තවත් ඒකේ පහසුකම් සලසාගෙන වැඩි දියුණු තත්ත්වයට පත් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒත් එක්ක අපි කටයුතු කරගෙන යන අතරෙම අපිට පුළුවන් වුණා විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියත් එක්ක එකතු වෙලා ගිය අවුරුද්දේ අන්තිම සහ මේ අවුරුද්දේ මුල් කාලය තුල ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කාපට් මාර්ග 4ක් සහ කොන්ක්‍රීට් යදු පාරක් සම්පූර්ණයෙන් නිම කරගන්න ඒක විශාල වටිනකමක් තියෙන ලක්ෂ 1300ක් විතර මුදලක් ඒ වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියෙන් වැය කරලා තියෙනවා. ඒ වගේම අපි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමෘද්ධි ව්‍යාපාරය හරහා නිවසක් නැති ජනතාවට නිවසක් ලබා දීමේ හිසට සෙවණක් ලබා දීමේ අරමුණ ඇතුව ක්‍රියාත්මක කරන වැඩසටහන් සමග ඒකාබද්ධව මේ වෙනකොට නිවාස 40ක් පමණ ඒ දුප්පත් අහිංසක අයට ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. තවදුරටත් ඒක ඉදිරියට ක්‍රියාත්මකයි. ඒ වගේම විශේෂයෙන් මේ ප්‍රදේශය ගත්තට පස්සේ කුසිකාර්මික ප්‍රදේශයක්. ඒතර කුසිකාර්මික ප්‍රදේශයක අවශ්‍යතාවය තිබුණේ ගොඩක් ඇලවේලි ප්‍රසංස්කරණය කිරීම අවශ්‍යතාවය තිබුණා. ඉතින් අපිට විශාල ඇලවේලි ප්‍රමාණයක් ගිය අවුරුද්ද තුළ ප්‍රතිසංස්කරණය කළා ඒ ගොවීන්ට අවශ්‍ය ජලය ලබා දීමේ කටයුතු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේ අපි ප්‍රාදේශීය සභාව විදියටත් තව මාර්ග කීපයක සංවර්ධන කටයුතු සිද්ධ කරා පළාත් නිශ්චිත ප්‍රතිපාදන යටතේ. ඊළඟට අපි පොළ භූමිය සංවර්ධන කටයුතු යම් ප්‍රමාණයක් කරලා තියෙනවා. මීට අමතරව අපි තව යෝජනා කීපයක් ක්‍රියාත්මක කරා. ඒ වගේම ජනතාවට යම් සහනයක් ලබා දෙන්න හැකියාව ලැබුණා. ඉතින් අපි අතරම බලය ගත්තේ අවුරුදු 4කට. ඉතින් පළවෙනි අවුරුදු 4 තුල අපිට මේ දේවල් කරගන්න පළවෙනි අවුරුද්ද තුල අපි මේ දේවල් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. දැන් ඔය ඔබතුමා කියන්නේ වසරක් ඇතුලේ කරපු දේවල්. වසරක් ඇතුලේ කරපු දේවල්. විශේෂයෙන්ම අපි අර ජනතාවට දීපු පොරොන්දුවක් තමයි කිරින්ද නගරය ගත්තම කිරින්ද නගරය කුඩා ගම් වතුරකට පවා යට වෙනවා. සාමාන්‍යයෙන් එක දිගට පෑ දෙකක් වැස්සොත් හැමදාම කිරින්ද නගරය යට වෙන තත්ත්වයක් තිබුණේ. ඉතින් මේකට විසඳුමක් විදියට අපි ස්ථිරතාර විසඳුම ගේනකම් ඒ අවට තියෙන ඇලවේලි ටික සුද්ධ කිරීම සිද්ධ කරා. ඉතින් අපිට මේ වසර කාලය තුල ඒ කිරින්ද නගරයේ යටවීමට හසු වුණේ නැහැ. ඇත්තටම වෙනද නම් 10-12 සැරයක් අවුරුද්දක් තුල කිරින්ද නගරයේ යට වෙන තත්ත්වයටපත් වෙනවා. ඉතින් අපි ඒක ගැන ගොඩක් ජනතාව සතුටු වෙනවා. අපිත් සතුටු වෙනවා ඇත්තටම. ඒකට තව විසඳුම් ක්‍රියාමාර්ග තව ඉදිරියටත් ගන්න තියෙනවා. නමුත් මූලික පියවර අපි ඒ වෙනුවෙන් තබලා තියෙනවා. ඉතින් අපි ඒ වගේ වැඩ කටයුතු තමයි දැනට මේ අවුරුදු තුල කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඔබතුමා දැන් වසරක් ඇතුලේ
කරපු දේවල් විශාල ප්‍රමාණයක් විශාල වැඩ ප්‍රමාණයක් අපිත් එක්ක කතා බහ කරා. එතකොට ඔබතුමා මේ සාකච්ඡාව ආරම්භයේදී කිව්වා කිරින්ද ප්‍රාදේශීය සභාව කියලා කියන්නේ වසර 20ක් පමණ අලුත් ප්‍රාදේශීය සභාවක් කියලා. මේ ප්‍රාදේශීය සභාව අපි දැක්ක පසුගිය දින කිහිපය පුරාවටම මාතර ප්‍රදේශයේ සුවිශේෂී වුණ පුවතක් බවට පත් වුණා ඩෙන්ගු අධි අවදානම් තත්ත්වය. මේ අධි අවදානම් තත්ත්වය හමුවේ අපි දුටුවා කිරින්ද පුහුල්වැල ප්‍රාදේශීය සභාවේ ඩෙන්ගු රෝගීන් වාර්තා වීම ඉතාමත් අඩු ප්‍රතිශතයක තියෙනවා. ඉතින් ප්‍රාදේශීය සභාවක් විදිහට මේ තත්ත්වය අවම කරගන්න සභාපතිවරයා විදිහට ඔබ ඇතුළු ඔබේ ප්‍රාදේශීය සභාව ගත ක්‍රියාමාර්ග මොනවද? විශේෂයෙන්ම අපේ ප්‍රාදේශ සභාව විදියට පත් වෙලා ආපු දවසේ ඉඳලම හැම සතියකම ඩෙන්ගු මර්ධන නැත්නම් මදුරු මර්ධන වැඩසටහනක් දිගටම ක්‍රියාත්මක කරගෙන ගියා. ඒක මේ ඩෙන්ගු රෝගය උස්සන්න වීම නිසා හරි ඩෙන්ගු රෝගීන් වාර්තා වීම නිසා හරි නෙවෙයි. අපේ ප්‍රාදේශ සභාවේ නිලධාරීන්, ඒ වගේම ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ඒ වගේම MOH කාර්යාලයේ නිලධාරීන් PHI මහතුරුත් සමග ඒ ඩෙන්ගු මර්ධන ව්‍යාපාරය හා සම්බන්ධ වෙලා ඉන්න නිලධාරීන්ව සම්බන්ධ කරගනිමින් හැම සතියේ දිනකම සිකුරාදා තෝරාගත් ග්‍රාම නිලධාරී බසමත් තුළ අපි මේ ඩෙන්ගු මර්ධන වැඩසටහන ඇත්තටම ක්‍රියාත්මක කරගෙන ගියා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම හිතන්නේ මේක අඩු උනේ. අපි ඩෙන්ගු රෝගය උස්සන්න වෙනකොට දිස්ත්‍රික්කය තුළ අපි කර දේ තමයි මේක තව දවසක් වැඩි කරා සතියට. එතකොට අඟහරුවාදා සහ සිකුරාදා කියන දවස් දෙකේම අපි මේ ඩෙන්ගු මර්ධන වැඩසටහන ගේන් ගෙට ගිහිලා නිවාස 30 40 50ක් වගේ දවසකට පරික්ෂා කරලා ඒ අදාළ රෙඩ් නෝටිස් දෙන්න තියෙනවා නම් රෙඩ් නෝටිස් දුන්නා. දඩ දෙන්න තියෙනට දඩත් අපි නිකුත් කරා. ඒ වගේ කාර්යanu කරන අතරේ ජනතාව දැනුවත් කරමින් මේ මදුරු අබෝම වීම වළක්වා ගන්න ඒ පියවර අවුරුද්ද පුරාම දිගින් දිගටම කරගෙන ගියා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මාතර දිස්ත්‍රික්කයේ 5% ප්‍රතිශතයක් තමයි මම හිතන්නේ අද වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. අපේ ප්‍රදේශයේ ඩෙන්ගු රෝගීන් වාර්තා වීම මම හිතන්නේ ඒක ගත්තම දිස්ත්‍රික්කයේම හොඳම ප්‍රතිශතය අපේ තියෙනවා. අතනම අපිට MOH කාර්යාලයත් මේ සඳහා උදව් කරා. විශේෂයෙන්ම අපේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ සඳහා කැප වෙලා ඒ කටයුතු කරන නිසා තමයි අපිට මේ සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. සභාපතිතුමා මගේ ඊළඟ ප්‍රශ්නය තමයි දැන් මේ විදිහට ඩෙන්ගු රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණය අවම කරගෙන අලුත් ප්‍රාදේශීය සභාවක් විදිහට විශාල සංවර්ධන වැඩපිළිවෙළන් රාශියක් ක්‍රියාත්මක කරගෙන යන මේ ගමන ඇතුලේ සභාපතිවරයා විදිහට ඔබට සභාපතිවරයා ලෙස පත් වුණු දවසේ ඉඳලා මේ දක්වා එන මේ ගමන් මඟ ඇතුලේ මොනවද ආපු අභියෝග? අභියෝගත් ගොඩක් තියෙනවා වැඩ කරගෙන යද්දී. මොකද අපිට සභාවට ගියාට පස්සේ සභාවේ වැඩ කරන්න උනේ අලුත්ම කණ්ඩායමක් එක්ක. එතකොට මෙතෙක් කාලයක් ඒගොල්ලෝ අනුගත වෙලා තිබුණේ වෙනත් ශෛලයකට වැඩ කළා. ඉතින් අපිට යම්කිසි කාලයක් ගත වුණා ඔවුන්ගේ අරමුණු ඉලක්ක මොනවද කියලා දැනගන්න සහ ඔවුන් අපේ අරමුණු ඉලක්ක සඳහා මේ යොමු කරගන්නේ කොහොමද කියනට අපිට යම්කිසි කාලයක් ගත වුණා. දැන් වෙනකොට ඒක ගැටලුවක් නෑ. අපිත් එක්ක නිලධාරීන් ඊටාම සමීපව ඊටාම සෝදශීලීව මේ කටයුතු කරනවා. ඒක නිසා අපිට මේ වැඩ කටයුතු කරගෙන යන්න පහසු වෙලා තියෙනවා. නමුත් ආරම්භයේ අපිට පොඩි ගැටලු තිබුණා. ඒ වගේම තමයි අපිට ප්‍රාදේශ සභාවක් විදියට තියෙන වාහන එහෙම ගත්තම ඒවා ඊටාම පරණ වාහන අවුරුදු 10න් එහා තමයි සියලුම වාහන. මේව නඩත්තු කරගන්න එක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. නඩත්තු කරගෙන පවත්වාගෙන යාම. ඉතින් අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා තියෙන පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලලා තියෙන අපිට අලුත් වාහන ලබා දෙන්න කියලා මේ කසල කළමනාකරණය වගේ කටයුතු වලට දැනට අපිට එකඟ වෙලා තියෙනවා එහෙම ලබා දෙන්න. ඉතින් ඒවා ලැබුණට පස්සේ මේ අභියෝග ජයගෙන යන්න පුළුවන්. ඊළඟ අභියෝගය විදිහට තියෙන්නේ අපි අර අඩු ආදායම්ලාභී ප්‍රාදේශ සභාව. ඒතකොට අපි ඇත්තටම තියෙන්නේ ලක්ෂ 303ක වගේ ආදායමක් තමයි වාර්ෂිකව අපේ සභාවක් විදිහට තියෙන්නේ. ඒක ඉතා කුඩා ආදායමක්. අනිත් සභා හා සාපේක්ෂව ගත්තට පස්සේ. ඉතින් මේ ලක්ෂ 303න් අපි අර සේවක වැටුප්පල 120ක් ගෙවන්න ඕන. 80%යි රජයෙන් ප්‍රතිපූර්ණය කරන්නේ. ඊට අමතරව අපි දෛනිකව ලබාගත්තු සේවකයන් සඳහා වැටුප් ගෙවීමත් අපි මේ සභාව විදිහට කරන්න ඕන. ඉතින් මේ සඳහාත් අපිට මාසයකට ලක්ෂ 15ක් විතර යනවා. ඉතින් අවුරුද්දට බැලුවොත් ලක්ෂ 180ක් විතරම ඒ සඳහා වැය කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ මූල්‍යමය අර්බුදයක් තියෙනවා. හැබැයි අපි මේ දේවල් සියල්ලම කළමනාකරණය කරගෙන අපි කටයුතු කරගෙන යනවා.
සභාපතිවරයා විදියට වාහනයට වෙන් වෙලා තියෙන තෙල් උනත් අපි ඊටාම පරිස්සමෙන් පාවිච්චි කරනවා. මොකද වෙන් වෙලා තියෙන ප්‍රමාණයෙන් 3/1 වගේ ප්‍රමාණයක් තමයි සභාපතිවරයා විදියට මම පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම අපේ තියෙන එක කැප් රථයයි. ඉතින් මම විතරක් නෙමෙයි පාවිච්චි කරන්නේ. සභාවේ සියලු වැඩවලට ඒ වාහනය යොදවනවා. එහෙම වෙලත් අපි අර 3/1 ප්‍රමාණයක් තමයි තෙල් වලින් පාවිච්චි කරන්නේ. ඒ වගේ අපි ඉතිරියක් කරලා තියෙනවා. දූෂණය නාස්තිය අවම කරන තැනකට අපි සභාව ගෙනල්ලා තියෙනවා. ඒ දේවල් වෙන්නේ නැති නිසා අපි මේ දේවල් ටික අර අඩු ආදායමුත් කළමනාකරණය කරගෙන යන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබතුමාගේ අර මුලින් ප්‍රශ්නය ඇතුලේ අපි දැක්කා ලක්ෂ 303ක ආදායමක් ලැබෙන ප්‍රාදේශීය සභාවක් තමයි වාර්ෂිකව කිරින්ද පුහුල්වැල ප්‍රාදේශීය සභාව කියලා කියන්නේ. මෙහෙම මේ සභාව ඉදිරියට පවත්වාගෙන යද්දී විශාල අපහසුතා ගොඩකට සභාවට මුහුණ දෙන්න වෙනවා. එතකොට මේ අපහසුතා වලින් මගහැරෙන්න සභාපතිවරයා විදිහට ඔබ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව ඇතුලේ ආදායම වැඩි කරන්න මොනවද දැනට අරන් තියෙන ක්‍රියාමාර්ග සහ ඉදිරියට ගන්න ඉන්න ක්‍රියාමාර්ග? ඔව් එකක් තමයි අපේ වරිපණන් සීමාව තුල තිබුණේ අපිට නිවාස ඒකක නැත්නම් ගෘහ ඒකක 590ක් වගේ ප්‍රමාණයක්. මේ අවුරුද්දේ ඉඳලා අපි ඒක වැඩි කරලා තියෙනවා 1926ක් දක්වා. එතකොට 3 ගුණයක් වගේ වැඩි වෙලා තියෙනවා. ඒකට අපිට ඒ සඳහා එයින් ආපු ආදායම ලක්ෂ 9 ඉඳලා ලක්ෂ 26 වගේ ප්‍රමාණයක් දක්වා වැඩි වෙලා තියෙනවා මේ අවුරුද්දේ. ඊළඟට අපි ආදායම් උත්පාදන ව්‍යාපෘතිය ඇත්තටම අපි අඩු ආදායම්ලාභී පළාත් පාලන ආයතන වලට පළාත් පාලන අමාත්‍යාංශයෙන් යෝජනා ඉදිරිපත් කරන්න කියලා කිව්වා. අපි ඒ සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් කරා. ඒකෙන් පළවෙනි යෝජනාවක් විදිහට මේ අවුරුද්දේ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් මිලියන 12.5ක ප්‍රතිපාදන අපිට ලබා දෙන්න සූදානමින් ඉන්නවා. අපි ජලය පිරිසුදු කරලා බෝතල් කරලා විකිණීමේ ව්‍යාපෘතිය පටන් ගන්න තමයි ඒ යෝජනා කරලා තියෙන්නේ. ඒකට අවශ්‍ය අපිට ඉඩම් සහ අනිකුත් දේවල් ටික අපිට තියෙනවා. එතකොට අපිට මේ මුදලින් ඒ වැඩේ පටන් ගත්තොත් සභාවට ආදායම ලබාන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු ඇතුව අපේ නිලධාරීන් මහන්සි වෙලා අපේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ සඳහා මැදිහත් වෙලා දැනට ඒ ව්‍යාපෘති යෝජනාව අනුමත වෙලා තියෙනවා. ඒකේ අස්තමේන්තුවට අවශ්‍ය කාරණා ටික අපි දැන් කරගෙන යන ගමන් ඉන්නේ. ඊට අමතරව අපි තවත් බ්ලොක් ගල් වැඩපොළක් සහ මේ කොන්ක්‍රීට් වැඩපොළක් සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි පළවෙනි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරාට පස්සේ දෙවෙනි ව්‍යාපෘතිය සඳහා මුදල් දෙන්න පළාත් පාලන අමාත්‍යාංශය පැත්තෙන් සූදානමින් ඉන්නවා. ඉතින් අපි පළවෙනි ව්‍යාපෘතිය ඉස්සෙල්ල කළා පියවරෙන් පියවර යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඒ වගේම සභාපතිතුමා ඉස්සරහට කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව හරහා ඔබ සභාපතිවරයා විදිහට කිරින්දේ ජනතාව වෙනුවෙන් මොනවද කරන්නේ? ඔව් අපි විශේෂයෙන්ම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන අපි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කිරින්දටත් අපි වැඩපිළිවෙලක් හැදුවා. පොහොසත් කිරින්දක් ලස්සන ජීවිතයක් කියලා. එතකොට මේ වැඩපිළිවෙලේ අපි ජනතාවට ඉදිරිපත් කරලා තියෙන වැඩසටහන් කීපයක්. විශේෂයෙන්ම අර අපි මුලින් කතා කර කිරින්ද නගරය ජල ගැලීම් වලින් මුදවා ගැනීමේ වැඩසටහන. ඒ වගේම නාගරික සංවර්ධන සැලැස්ම කිරින්ද නගරය තුල ක්‍රියාත්මක කරවීම. ඒකත් එක්කම අපිට තියෙන මූලික රෝහලක්. මූලික රෝහලක් කිව්වට ඇත්තටම තාම ඒක තියෙන්නේ මූලික රෝහල තත්ත්වෙත් නෙවෙයි. නමුත් මූලික රෝහලක් විදියට දැනට ක්‍රියාත්මක වෙනවා. මේ රෝහල ප්‍රදේශීය ජනතාවට සහන සපයන වාටු සංකීර්ණයක් සහිත රෝහලක් බවට අපිට පත් කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ බහුතරයක් ඉන්නෝ කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන අය. කුරුඳු තියෙනවා, රබර් තියෙනවා. ඒ වගේම වී වගාව කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ ගොවීන්ට අවශ්‍ය පහසුකම් ටික යටිතල පහසුකම් ටික සපයලා දෙන එක අපේ වගකීමක් විදිහට අපි ගන්නවා. මාර්ග ගත්තට පස්සේ කිලෝමීටර් 175ක් වගේ ප්‍රමාණයක් තමයි ප්‍රාදේශ සභාව සතුව තියෙන්නේ. ඒකෙන් කොන්ක්‍රීට් කරපුවා, කාපට් කරපුවා, තාර දමපුවා, ඉන්ටර්ලොක් කරපුවා කිලෝමීටර් 130ක වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපිට තව කිලෝමීටර් 45ක් වගේ ප්‍රමාණයක් තියෙන පස් පාරවල්. මේ පස් පාරවල් ටික සංවර්ධනය කරලා ජනතාවට සුව පහසුව ගමන් කරන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න අපේ බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ප්‍රාදේශ සභාවේ තියෙන අර දූෂණය, වංචාව, ඒ දේවල් නැති කළා සුපිලිපන් ප්‍රාදේශ සභාවක් බවට
පත් කළා ජනතාවගේ විශ්වාසය දිනාගත් ජනතාවට වැඩ කරන ප්‍රාදේශීය සභාවක් බවට පත් කරන්න අපේ බලාපොරොත්තුව තියෙනවා. ඒ වෙනුවෙන් අපි පියවරෙන් පියවර වැඩ කරමින් යනවා. ඒ වගේම තමයි ප්‍රදේශයේ ජනතාව ගත්තම අර ජනතාවගේ අර සංස්කෘතික ජීවිතයක් නැති තරම් දැන්. ඒක නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා සහ අපි දැනටත් වැඩ පටන් අරන් තියෙනවා සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ වෙමින් ජනතාවගේ රසවින්දන පැත්ත ඉහළ නංවලා සහකම්පනයක් සහිත ජනතාවක් ප්‍රදේශය තුල හදා ගන්න. මොකද එතකොට අපිට සමහර වැඩ කරගන්න පහසු වෙනවා. තවත් දේවල් ගත්තට පස්සේ අපි දැන් ගිය සතියේ උදා අත්හදා බැලුවා ජනතාවත් එක්ක එකතු වෙලා මාර්ගය සංවර්ධනය කරන්න. එතෙන්දී අපේ පැත්තෙන් අපි වාහන ටික අපේ සේවකයෝ ටික ඊට අමතරව ABC අවශ්‍ය ප්‍රමාණයක් දුන්න. හැබැයි ජනතාව පැත්තෙන් විශාල පිරිසක් එකතු වෙලා ඒ සඳහා ශ්‍රමදායකත්වය විතරක් නෙවෙයි ගමේ අය එකතු වෙලා තේ වතුර ටික කෑම ටික ඔක්කොම දීලා ගමේ ප්‍රජාවගේ පාර ගම අය විසින්ම හදාගත්තා. ඉතින් අපි ඒකට පොඩි උදව්වක් විතරක් කරේ. ඉතින් මට හිතෙනවා ඒ වගේ වැඩසටහන් ජනතාවත් එක්ක ඉස්සරහට කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනකමක් එනවා. මොකද ඒකෙදි අර ගමේ ජනතාවටත් අදහසක් එනවා මේ මගේ පාර මම මහන්සි වෙලා හදපු පාර මම මේක රැක බලා ගන්න ඕන කියන අදහස එනවා. එහෙම වුණාට පස්සේ ඒ පාරේ ආරස්සාව රැකවරණයක් තියෙනවා. ඒක නිසා ඒ වගේ වැඩසටහන් වලටත් අපි මූලිකත්වය අරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සෙනසුරාදා කරපු වැඩසටහන ඉතාම සාර්ථක වුණා. ඉතින් අපේ පැත්තෙන් පොඩි උදව්වක් කරේ ජනතාව තමයි ලොකු බරක් ඇද්දේ. නමුත් යන්න බැරි වතුණු පාරක් අපි ජනතාවට ගමන් කරන්න පුළුවන් විදියට දවසක් තුළ සකස් කරගන්න පුළුවන්. ඔබතුමාගේ කතාව ඇතුලේ අපිට හරි ලස්සන වාක්‍යයක් ඇහෙනවා පොහොසත් කිරින්දක් ලස්සන ජීවිතයක්. මගේ අවසාන ප්‍රශ්නේ විදිහට මම අහන්නේ පොහොසත් කිරින්දක් ලස්සන ජීවිතයක්. මේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව ගොඩනගන වැඩපිළිවෙල ඇතුලේ එහි සභාපතිවරයා විදිහට ඔබ කිරින්ද මිනිසුන්ට මොනවද කියන්න තියෙන්නේ? ඔව්. කිරින්ද ජනතාව මෙතෙක් තියුණු පාලනය ගැන විශ්වාසය නැතුව අපි වෙනුවෙන් විශ්වාසය පළ කළා ඡන්දෙ දුන්නේ ඒ වෙනුවෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් වැඩ කිරීම තමයි අපේ മന്ത്രി කණ්ඩායමේ සහ අපේ එක්ක ඉන්න බලවේගයේ වගකීම වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්දී අපි ජනතාවට ඒ දීපු පොරොන්දු අපි පොහොසත් කිරින්දක් ලස්සන ජීවිතයක් කියලා ප්‍රතිපත්තියක් අපි හැම ඡන්දදායකයම අතට ලැබෙන සැලැස්සුවා. ඉතින් අපේ වගකීම සහ වගකීම වෙලා තියෙනවා ඇත්තටම ඒ කාර්ය ඒ විදිහටම ඉෂ්ට කරන්න. ඒ වෙනුවෙන් අපි අර කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. එතෙන්දී ජනතාව අපි ගැන විශ්වාසයෙන් බලන් ඉන්න කියලා අපි කියනවා. මොකද අපි ඔබට දීපු පොරොන්දු මේ අපි ඔබට දීපු ප්‍රතිපත්තිය වෙනස් නොකර අපි ඒ විදිහටම කටයුතු කරනවා. ඒ අතරේ යම් යම් පරිසර සාධක එන්න පුළුවන් නේ ලෝක තත්ත්වයන් එන්න පුළුවන්. ඉතින් මේ ලෝක තත්ත්වයන් සහ මේ කාලගුණයේ වෙන වෙනස්කම් නිසා අපි කරගෙන යන වැඩ කටයුතු යම් තරමකට බාධාවල් වලට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මේවා ඉවසීමෙන් බලන් ඉන්න අපි ඔබ වෙනුවෙන් මේ වැඩ කොටස කරනවා. ඒ වෙනුවෙන් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ජනතාවට කිරින්ද පුහුල්වැල්ල ජනතාවට කියන්නේ අපි මේ ප්‍රදේශය ඔබට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් පොහොසත් පුරවරයක් බවට පත් කරගීමේ අරමුණ නැතුව තමයි අපි වැඩ කරන්නේ. ඒ වෙනුවෙන් ඔබ බලාගෙන ඉන්න. විශේෂයෙන්ම අපිට අර මම මුලින් සඳහන් කරා වගේ ප්‍රාදේශ සභාවේ වැඩ කටයුතු කරගෙන යනකොට අපිට තියෙන ගැටලුවක් තමයි අර යන්ත්‍ර සූත්‍රවල හිඟකම. ඉතින් අපි ගරු ජනාධිපතිතුමාටත් මේ සම්බන්ධව අපි හමුණු වෙලාවක අපි සාකච්ඡාවේදී කියලා තියෙනවා. එතුමා අපිට පොරොන්දු වෙලා තියෙනවා. අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ අපිට අවශ්‍ය ඒ යන්ත්‍ර සූත්‍ර ටික ලබා දෙන්න. විශේෂයෙන්ම කසල කළමනාකරණය මධ්‍යස්ථානයට අවශ්‍ය ඒ යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම කසල එකතු කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම මාර්ග සංවර්ධනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මේවා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපිට දැන් ගිය සතියේ නියෝජ්‍ය ඇමතුමා හමුණු වෙලාවෙත් කිව්වේ දැනට මේ මෝටර් ගේටර් 75ක් මේ අවුරුද්ද තුල ලැබෙන්න තියෙන මේ ලබන මාසයේ වගේ වෙනකොට ලැබෙන්න තියෙනවා කියලා. ඒතකොට අනිත් වාහන ටිකත් ඉක්මනට ලැබෙයි. එහෙම ලැබුණොත් අපිට මේ සංවර්ධන කටයුතු තවත් වේගයෙන් මේ ඉක්මනට ජනතාවට ළඟා කරන්න පුළුවන්. මොකද අර කිව්වා වගේ අර පැරණි වාහන විශේෂයෙන්ම ඒවා අර බෑන් නේම් එක පවා එච්චර පිළිගන්නේ නැති වාහන ගොඩක් තමයි තියෙන්නේ. ඒවයි මේ
සමහර ඒවා ගත්තට පස්සේ මම මේ එක වාහනයක් බැලුවා. මම වාහනේ කියන්නේ නැතුව කියන්න. ඒ වාහනේ අවුරුදු 5ක ක්‍රියාකාරීත්වය තුළ සභාවේ කරපු වැඩවලට පැය ගාණට මුදල දාලා මේ කොහොමද මේකේ අපිට ප්‍රතිලාභයක් තියනවද කියලා. එහෙන් බැලුවට පස්සේ අවුරුදු 5 තුළ ලක්ෂ 21ක් ඒ වාහනෙන් අලාභයි. ඒ කියන්නේ රිපෙයාර් සහ ඩ්‍රයිවර්ගේ පඩි ඒ අයින් නඩත් කටයුතු කරාට පස්සේ අපේ සභාවේ වැඩ කරා නම් පැයකට අපි රුපියල් 5000 නම් අය කරලා තියෙන පිට වැඩ කන්නේවට ඒවත් එකතු කරාට පස්සෙත් ලක්ෂ 21ක් අලාභයි. ඉතින් මේවා ඵලදායීතාවයේ අතින් ඉතාම අඩු වාහන. ඉතින් මේක නිසා අර අලුත් වාහන අපිට ලැබුණොත් මේ කාර්යයන් ඉතා හොඳින් කරගෙන යන්න පුළුවන්. දැනටත් තියෙන වාහන දෙකක්ම මාර්ග සංවර්ධන සඳහා යොදා ගන්න කැඩිලා තියෙන්නේ. ඒවට අවශ්‍ය බඩු හොයා ගන්න නැහැ. මේ අර මං කිව්වා වගේ අර බ්‍රෑන්ඩ් නේම් එකේ තරම් හොඳ නැති ඒවා, පිළිගන්නේ නැති ඒවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපේ රජයෙන් එහෙම නැතුව හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන හොඳ වාහන ගෙනත් දුන්නොත් අපිට මේ කාර්ය ජනතාවට ඉතා සමීපව ඉතා හොඳින් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒක නිසා අපි ජනතාවට කියනවා මේ තියෙන අපහසුතාව ටික මග හරවා ගන්න තමයි අපි මේ වසර කාලයක් ගත කරේ. දැන් ඉතින් අපිට මේ අපහසුතාව ටික යම් තරමක දුර වෙමින් තියෙනවා. ඊට පස්සේ අපි අර මම මුලින් කිව්ව 120ක මේ අපි ගෙවන්න ඕන ශේයක වැටුප් වලිනුත් අපිට ගරු ජනාධිපතිතුමා එතනදිත් එකඟ වුණා. අඩු ආදායම් ලාභී සභාවලට ලබන අවුරුද්දේ අපි ඒ සඳහා මොකක් හරි සහනයක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. එහෙම වුණොත් අපිට ඒ මුදලුත් මේ ප්‍රදේශ සංවර්ධනයට යොදවන්න පුළුවන්. එහෙම වුණොත් ජනතාවට වඩා හොඳ සේවාවක්, ජනතාව බලාපොරොත්තු වෙන විදිහේ සේවාවක් අපිට සපයලා මේ ප්‍රදේශය හොඳින් සංවර්ධනය කරන්න හැකි වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. පොහොසත් කිරින්දක් ලස්සන ජීවිතයක්. ඔබතුමා ඔබේ කිරින්දේ ජනතාවට කිව්වා වගේම අපිත් මාතර නිවුස් 24/7 විදිහට ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා. අද අපිත් එක්ක එකතු වුණේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුදත් සමරසිංහ මැතිතුමා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. එසේනම් අපි තවත් මෙවන් වූ ප්‍රාදේශීය දේශපාලඥයෙකු සමග ලබන සතියේ හමු වන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක්. මේ මාතර නිවුස් 24/7 පුරවර පිබිදුම.